හරි කොහමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් මම අදත් ඔයාලට බලන්න පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අපේ මේ චූටි පැටියා උදේම නාලා ලස්සනට ලෑස්ති වෙලා මේ බලාගෙන ඉන්නේ අම්මා ලෑස්තිලා එනකම්. ඉතින් අපි දෙන්නම ලස්සනට ලෑස්ති වෙලා පොඩි වීඩියෝ එකක් ගත්තා. වීඩියෝ එකක් අරගෙන බලාගෙන හිටියේ තාත්තා නිකන්. තාත්තා ආවට පස්සේ වීඩියෝ එකක් ගන්න අමතක කරේ නෑ. මේ විදිහට අපි තුන්දෙනාම වීඩියෝ එක අරගෙන චර්ච් යන්න තමයි පිටත් උනේ. ඉතින් අපේ සයිමනික මේ විදිහට මැදින් වාඩි වෙලා වටපිට බල බල යන්න හරි ආසයි. මෙතන නම් ටිකක් නිදිමත ඒ වගේ හුලං සැරට. ඉතින් අපි මේ විදිහට පල්ලියට ආවා. අපි අද ආවේ හැමෝම වගේ දන්න හඳාන සෙබස්තියන් මුනිතුමාගේ චර්ච් එකට. ඉතින් අපි එන වෙලාව නම් පල්ලියේ පූජාව තිබුණ හින්දා අපිට ඇතුළට යන්න බැරි වුණා. ඒ වුණාට අපි සෙබස්තියන් මුනිතුමාගේ සුරුවම තියෙන තැනට ගිහින් වැඳලා ආශිර්වාද ගත්තා. මේ විදිහට ආශිර්වාද අරගෙන අපි ඊළඟට ගියේ ටිකන්නම් පත්තු කරන්න. ඉතින් මගේ හස්බන්ඩ් මගේ චූටි මැනික කතෝලික ආගමේනේ. ඉතින් ඒගොල්ලන් ටිකන්නම් පත්තු කරලා යාඥා කරලා ඉන්නකම් මම ඉතින් මේ විදිහට බලාගෙන හිටියා. ටිකන්නම් පත්තු කරලා අපි තුන්දෙනාම පල්ලියෙන් ආවා. එනින් ගමන් සෝයා ස්ටීම් එකකුත් කාලා බේබි කෑගට ගියා. අපි පොඩි පැටියට සපත්තු දෙකක් බලන්න. අපි බලමු ලස්සනව තියෙයිද කියලා. ඉතින් ආයි කකුල් තාම හරිම චූටිනේ. මේ දෙක තමයි තිබ්බේ. ඒ දෙක හරිම ලස්සනයි. මේ දෙකත් අරගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔය විදිහට තමයි අපේ දවසක පුංචි පැය ගාණක් ගෙවුනේ. ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. කැමති නම් අපේ channel එකට subscribe කරගෙන යන්න. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. ජෙස්පීටයි. පියාදරේ